දේශීය ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් සමාගමේ වාර්ෂික සංවත්සර උත්සවය අද පැවැත්වුණා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාර ජාලයට අනුබද්ධ ආයතනයක් වන සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් සමාගම ගොවි ජනතාව, ස්වයං රැකියාකරුවන් සහ දේශීය නිෂ්පාදකයන් ශක්තිමත් කරමින් නව ව්‍යවසායකයන් බිහිකිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා. සමාගම පවසන්නේ මෙම වසර තුල පමණක් ව්‍යවසායකයන් 60කට වැඩි පිරිසකට නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දී ඇති බවයි. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ, තාක්ෂණික දැනුම, කාර්මික පුහුණුව සහ විවිධ සේවා පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහාය ලබා දෙන බවද සමාගම සඳහන් කළා. මේ අතර සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් සමාගමේ නිල වෙබ් අඩවියේ එළිදැක්වීමද මෙම සංවත්සර උත්සවයේදී සිදු කෙරුණා. උත්සවයට එක්වමින් අදහස් දැක්වූ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති අධ්‍යක්ෂ මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහතා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමූහයේ ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වීම සඳහා නාමික ආයතන 14ක් තියෙනවා. නාමික ආයතන, ලියාපදිංචි ආයතන 14ක් තියෙනවා. මේ ආයතන 14න් ආයතන 6ක් අපි දැන් මේ වෙනකොට ආරම්භ කරලා, ව්‍යාප්ත කරලා, කාර්යාල පිහිටුවමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු වල නිරත වෙනවා. මේකේ සුවිශේෂී ආයතනයක් තමයි සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් කියන ආයතනය. මොකද මෙම ආයතනයේ කාර්ය මණ්ඩලය මෙම සේවාව පිළිබඳව අවබෝධ කරගෙන ව්‍යවසායකයන් බිහි කිරීමේ ගමනක මේ දේශය තුල ආරම්භ කරලා දැන් වසරක කාලයක් වෙනවා. ඒ තුලින් අපි කෙටියෙන් හඳුන්වුවොත් ව්‍යවසායකයෙක් බිහි වෙන්න අවශ්‍ය කරන, ඔහුට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ, ගොවි මහතෙක් අවශ්‍ය කරන ජල පද්ධතිය, ගෘහස්ත වගාවලට අවශ්‍ය කරන පොලිටනල්ස්, ඒ වගේම නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය කරන යන්ත්‍ර, නිෂ්පාදන ධාරිතාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය දැනුම, ඒ සියල්ල මේ සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ භාණ්ඩ හා සේවා විදියට අපි ලබා දෙනවා. එතනදී ඒක අධීක්ෂණය කරලා ඒකට අපි ලබා දිය යුතු අනුග්‍රහය සියල්ලම අපි දක්වනවා. ඉතින් මේක රටේ අපේ මේ වෙනකොට අපේ ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලය 4000ක විතර ප්‍රමාණයක් ඉන්නවා. දේශීය පුරාවට ශාඛා 115ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ගොවිතැන් ගත්තොත් අක්කර 500කට එහා භූමි ප්‍රදේශයක්, පොලිටන ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් ව්‍යාප්ත කරමින් කර්මාන්ත ශාලා 3ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන ජාලාවක් එකතු කරලා අපි මේ ලාභී වීමේ කාරණාව සහ ගනුදෙනුකරුවන් සමග අපගේ සේවා බෙදා ගැනීමේ කාර්යය නිරත වෙනවා. ඉතින් මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම පදනම් කරගෙන මේක තවත් ඉදිරියට ආදර්ශයක්ගෙන ඒ වගේම ඇග්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ කාර්ය මණ්ඩලයේ ඉතාමත් දක්ෂ ලෙස විනයානුකූලව ගමන් කරන මේ ගමනට සභාපතිවරයා සහ මාගේ බිරිඳ අධ්‍යක්ෂිකා නිමන්තිකා ඇතුළු දරු පවුලේ දරු දෙදෙනා ඇතුළු සියලුම අය ආශිර්වාද කරනවා මේ කණ්ඩායමට මේ ගමන ඉතාම සාර්ථකව ගමන් කරන්න. ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ වැඩසටහනක් කිරීම ගැන. මේ අපි ඇත්තටම ගොඩක් මේ දුප්පත් මේ වගේ මම සරුවක් දානවා මීගමුවේ. මේ ඇත්තටම මේ මට මැෂින් එකක් මේ වගේ තිබුණේ නැහැ. මට ගන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. මේ වගේ වැඩසටහනකින් මේ වගේ දෙයක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේකේ මේ ආයතනයේ ප්‍රධානියට මේ වගේ වැඩ කටයුතු ඉදිරියෙන් දිගින් දිගටම කරගෙන යන්න සම්පූර්ණ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හිතින් ප්‍රාර්ථනා කරනවා. දුප්පත් මිනිසෙයින්ට මේ වගේ සත්කාරයක් කිරීම පිළිබඳව තව ඉස්සරහට මේ වගේ දේවල් කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉවියම් පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. අපි වගේ සුළු ව්‍යාපාරික අයට අත් උදව් දෙන එක ගැන ගොඩාක් සභාපතිතුමාට ඉතින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම මගේ ළමයි කුරුණෑගල ඉන්නේ. ඒගොල්ලන්ට මේ දොඩම් මිරිකන්නේ අතින්. ඒක නිසා මේක ලබා දුන්නට ගොඩක් පිං සිද්ධ වෙනවා. මම රුවන් රැකියාවක් වශයෙන් ඇවිදලා ඉස්තිකඩේ ඔන්න ඉක්ුණන් ලංකාව පුරාම යනවා. තුන්වන්ගේ ආශිර්වාද ලැබිලා මාත් වෙලට නිරෝගී වෙන්න ලැබිලා මේ ආතනේ දිනෙන් දිනම දියුණු වෙලා දියුණුවටමපත් වෙලා ඔබතුමාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අපිට මේවා දුන්නට. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.